hello guys කොහමද ඉතින් ඔයාලට හැමෝටම සුබ දවසක් අද ආවා අපි ඔක්කොම ගෙදර අය කුඹර පැත්තේ මොකද දන්නවද අම්මයි තාත්තයි මාස 3මාරකට වැඩි කාලයක් මහන්සි වෙලා හදාගත්ත ඉරුම් ටික අද අමින් කඩින් නැතු පුරු වෙලා මේකට අපි මේ වගේ ගැජට් එකක් භාවිතා කරනවා අපි බලමු කොහොමද මේකෙන් ඉරු කලර් සුද්ධ කරගන්නේ කියලා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න subscribe කරලා නැත්නම් ඔයාලා channel එක subscribe කරන්න තවද කරන්න එපා අද පොඩ්ඩක් කාලගුණෙත් හොඳයි හුළඟ පොඩ්ඩක් තියෙනවා ඒ හින්දා පොඩ්ඩක් කරදරයක් වෙන්නේ නැති මේ ඉරුම් ටික කඩා ගන්න මෙන්න මේ විදිහට තමයි දැන් ඉරු කරල් ටික තියෙන්නේ ඒ කියන්නේ ඉරුම් ටික වේලුනාම මෙන්න මේ වගේ තමයි කරලා තියෙන්නේ ඉතින් මේ ටික මෙහෙම කඩා ගන්න ඕනේ මම ඒක ඉස්සරහට පෙන්නන්න හරි අපි බලමු කොහොමද ඉරුම් කරලා සුද්ධ කරගන්නේ කියලා මෙන්න මේ වගේ තමයි ගහේ ඉරුම් කරලා තියෙන්නේ අපි බලමු ගැජට් එක පාවිච්චි කරලා කොහොමද ඉරුම් කරලා සුද්ධ කරගන්නේ කියලා මෙන්න මේ විදිහට ඉස්සලා ඉදිරි කරලා අපි දෙපැත්තට වතුරු ටික දිගාරිනවා දිගාරලා තමයි ඉරුම් කරලා කඩා ගන්න ඕනේ මේ විදිහට කඩලා ගන්නවා ගහෙන් හොඳට ඇට හැදිච්ච ඉරුම් කරලා නම් මෙන්න මේ ගානවත් තියෙන්න ඕනේ මේ විදිහට තමයි තියෙන්නේ හොඳ ආදායමක් ගන්න පුළුවන් හොඳ ඉරුම් කරලා ටිකක් කැඩුනොත් එතකොට සමහර පැතිවල කන්න විදිහට වගා කරනවා යාල මහ දෙකට වතුර තියෙන පැතිවල දිගටම වගා කරනවා ඒ කියන්නේ වෙන වර්ග එළවලු වර්ගයක් වගා කරන ගමන් මාසෙට අවුරුදු පුරාටම වගා කරනවා කට්ටියම ඉරුම් කඩන එක පොඩ්ඩක් නවත්තලා වෙලායින්ට ඇවිල්ලා සීතල හුළඟ වදිද්දි තේ එකක් බොන ගමන් බිස්කට් එකක් කන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මේකෙත් අමුතුම ආතල් එකක් තියෙන්නේ. සීතල හුළඟ වදිද්දි තේ එකක් බොනකොට අර ඇඟේ තිබ්බ මාංශය කොහින් ගියාද කියලා හොයාගන්නවත් බෑ. ඉනිකු කඩා ගත්තට පස්සේ මෙන්න මේ වගේ ගොඩන් වලට අපි එකතු කරගන්නවා කෑල්ලෙන් කෑල්ලට ගිහිල්ලා අපිට එතකොට එකතු කරගන්න ලේසි නිසා අපි මේ වගේ ගොඩන් විදිහට තමයි කඩාගෙන යන්නේ ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපි ඉරුම් ගස් ටික පොඩි කරගන්නකො ඊළඟ වගාව කරන්න මේ ටික ගිනි තියලා දාන්න ඕන නිසා ඒක ලේසි වෙන්න අපි මේ විදිහට පොඩි කරගන්නවා ඒක තමයි අපි කඩාගෙන යන්නේ ඉතින් ටික තැම්බෙනවා සෝදේ බෑ ලුණු දාලා දැන් හවස වෙලා තියෙන්නේ ඉරුම් ටික ඔක්කොම කඩලා ඉවරයි මේ විදිහට තමයි දැන් කඩපු ගොඩවල් හැමතැනම දැන් තියෙන ඔක්කොම ටික එකතු කරගෙන ආහාරයක දාලා පටවලා අරයන් ගිහිල්ලා අපි බලමු ඉරුම් ටික කොහොමද අහුරගන්නේ කියලා ඒකට පොඩි තැනක් තියෙනවා කොහොමද ඉරුම් ටික අහුරගන්නේ කියලා අපි බලමු ඔයත් ඉරුම් කඩන්න ආවද? ඉරුම් කඩන්න ඇවිල්ලා වගේ. ආච්චිත් එක්ක. කඩාගත්ත ඉරුම් ටික එකතු කරගන්න ඕනේ.
කඩාගත්ත ඉරුඟු ඔක්කොම මළු වලට දාලා අපි පාරට ගෙනාවා වාහනයක් එනකන් ඒවා ටික ගෙනියන්න. අපි අර කඩාගත්ත ඉරුම් ටික මෙන්න මේ වගේ මැස්සකට තමයි දාගන්නේ. ඇට පැලවෙන්න බලනවා තෙත ගතිය තිබ්බොත්. ඒ හින්දා මේ වගේ මැස්සකට දාලා මේ වගේ යටින් අපි දුම ගහනවා. ගින්දර පත්තු කරලා තර ටිකක් දාලා දුම ගහනවා. මෙන්න මේ වගේ ඉරුම් ටික අපි ගෙනල්ලා මේ මැස්සට දාගන්නවා. එතකොට අර ගුල්ලෝ කියලා සතෙක් ඉන්නවා. ඒ ගුල්ලා ගහන්න ගත්තොත් ඉරුම් වල තියෙන අර ක්වොලිටි එක නැතුව යනවා. ඒක හොඳ මිලක් දෙන්නත් බෑ. ඒ ඔක්කොම නැති වෙන්න තමයි අපි මෙහෙම ගින්දර දාලා මැස්සට යටින් මේ විදිහට අහුරගන්නේ ඉරුම් ටික වේලගන්න. තාත්තා ඉරුම් ටික දාන ගමන් ඉන්නේ. මෙන්න මේ විදිහට අහුරගන්න ඕනේ. පටි වලට හේතු කරලා. මොකද එතකොට ඉරුම් වැටෙන්නේ නැහැ අනිත් පැත්තෙන් බිමට. හරි එහෙනම් මේ වගේ තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්න.